හරි පුතේ ගාන පැහැදිලි ගාන කියුවා. හරි පුතාලට දීලා තියෙන්නේ දින දර්ශනයේ සම්බන්ධ ගැටලුවක්. අපෙන් අහනවා පුතේ 2023 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා පදාදනම් 2025 මාර්තු 30 දිනයට එන දවස කුමක්ද කියලා තමයි අහන්නේ. දවස කවද්ද කියලා තමයි අහන්නේ. හරි ඊට කලින් පුතේ මේ ගාන හදන්න කලින් මේ දින දර්ශනයේ සම්බන්ධ පොන්ති රහස් කීපයක් තියෙනවා. මේ ගාන හදන්න උදව් කරගන්න පුළුවන්. මම ඒ ටික කියලා දෙනවා කලින්ම පුතාලා ඒ ටික ඉස්සර බලා ගන්න. පුතේ අපි අහලා තියෙනවා සාමාන්‍ය වර්ෂය අධික වර්ෂය කියලා. සාමාන්‍ය වර්ෂයකට තියෙනවා දින 365ක්. ඒ කියන්නේ මේක ඔත්තේ සංඛ්‍යාවක් නේද? අධික වර්ෂයකට තියෙනවා 366ක්. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට සාමාන්‍ය වර්ෂයක් නම් අපිට හොයාගන්න පුළුවන්. උදාහරණයකට මම ගත්තා 2025 කියන වර්ෂය. 2025 කියන වර්ෂයේ අවසාන ඉලක්කම් දෙක හරියටම 4න් බෙදෙනවා නම් හරියටම 4න් බෙදෙන්නේ වනම් අපිට ගන්න පුළුවන් ඒක අධික වර්ෂයක් මේක බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැත්නම් පුතේ හරියටම 4න් බෙදෙන්නේ නැත්නම් මේ අග ඉලක්කම් දෙක ඒක සාමාන්‍ය වර්ෂයක්. හරියටම 4න් බෙදෙනවා නම් ඒ වර්ෂයේ අග ඉලක්කම් දෙක මම ගත්ත 2028 කියලා. අන්න ඒක අධික වර්ෂයක්. එහෙනම් මේ 2025 කියන්නේ මොන වර්ෂයක්ද? සාමාන්‍ය වර්ෂයක්. 28 කියන්නේ අධික වර්ෂයක්. ඊළඟට තව රහසක් තියෙනවා පුතේ. සාමාන්‍ය වර්ෂයක ජනවාරි 1 වෙනිදා ජූලි 2 කියන්නේ පුතේ සාමාන්‍ය වර්ෂයක විතරයි ඒක වෙන්නේ. මැද දවස ඒ ඔත්තේ සංඛ්‍යාවක් නිසා 365 සාමාන්‍ය වර්ෂයක මැද දවසක් වෙනවා ජූලි 2 දෙසැම්බර් 31 මුල මැද අග කියන දවස් තුනම සමානයි. උදාහරණයක් විදිහට කිව්වොත් ජනවාරි 1 වෙනිදා බදාදා අපිට ගන්න පුළුවන් ජූලි 2ක් බදාදා දෙසැම්බර් 31ක් බදාදා. මෙන්න මේ තුනටම පුතේ ඉන්නේ සමාන දවසක්. මුල මැද අග තුනම සමානයි. ඊළඟට දකුණු රහසක් තියෙනවා. ඕන මාසයක 1 වෙනිදාට එන දවසම තමයි ඒ මාසේ 29ටත් එන්නේ. උදාහරණයකට 1 වෙනිදා සඳුදා නම් 29ත් සඳුදා. 1 වෙනිදා බදාදා නම් 29ත් බදාදා. මෙන්න මේ පුංචි රහස් දෙක දැනට අපිට මේ ගාන හදන්න ප්‍රමාණවත්. තවත් ගොඩාක් දේවල් මේ කැලෙන්ඩරය ඇතුලේ අපි ගණන් හදන්න උදව් කරගන්න රහස් ගොඩාරියක් තියෙනවා. අපි ඒව කලින් ඉස්සරහට ඉගෙන ගමු. මේ ගානේ අහන්නේ පුතේ 2023 වර්ෂයේ ජනවාරි 1 දීලා තියෙනවා 25 මාර්තු 30 දිනේට එන දවස් තමයි අහන්නේ. අපි හදාගෙන යමු. මෙන්න මේ මම මේ කියු පුංචි රහස් ටික උදව් කරගෙන අපිට ප්‍රමාණවත් මේ ගාන හදන්න මෙන්න මේ තොරතුරු ටික. ජනවාරි 1 වෙනිදා 2023 අපිට දීලා තියෙනවා කවද්ද? ජනවාරි 1 වෙනිදා බදාදා. 1 වෙනිදා බදාදා නම් අපිට පුළුවන් පුතේ ගෙනින්ම කියන්න දෙසැම්බර් 31. ඇයි? මුල මැදක සමානයි. 31ත් බදාදා. 2023 2024 ජනවාරි 1 වෙනිදා අපිට හොයාගන්න පුළුවන් දැන්. 31කින් පස්සේ ජනවාරි 1 වෙනිදා පදායෙන් පස් දවස් බ්‍රහස්පතින්දා අපිට පුළුවන් 2024 දෙසැම්බර් 31. දෙසැම්බර් 31 පුතේ මම කලින් කියන්න අමතක වුණා. මේ සාමාන්‍ය වර්ෂයක මුල මැද අග සමානයි. හැබැයි අධික වර්ෂයක මුල දවසට එන උදාහරණයක් මම ගන්නවා දවසක් ජනවාරි 1 වෙනිදා මුල දවසට අපි හිතමු සිකුරාදා කියලා. දෙසැම්බර් 31ට ඒ කියන්නේ අගට එන්නේ පුතේ ඊට පහු වෙන දවස. ඒ කියන්නේ මුල දවස සිකුරාදා නම් මේ අධික වර්ෂයක මම මේ කියන්නේ අදාළ වෙන්නේ අධික වර්ෂයක මුල දවස සිකුරාදා නම් දෙසැම්බර් 31 අග දවසට එන්නේ ඊට පහු වෙන දවස. ඒ කියන්නේ සෙනසුරාදා දවස. එහෙනම් අන්න අධික වර්ෂයකට තියෙන පුංචි රහසක් තියෙනවා. මුල ජනවාරි මුල 1 වෙනිදාට එන දවසට පහුවෙන් තමයි දෙසැම්බර් 31 අග දවසට එන්නේ. අන්න මුල සිකුරාදා නම් අග සෙනසුරාදා. ඒක උදව් කරගෙන පුළුවන් මෙන්න මේක අපිට හොයන්න පුතේ. 2024 කියන්නේ මොන වර්ෂයක්ද? අධික වර්ෂයක්. එහෙනම් අධික වර්ෂයක දැන් මම මේ කියු කාරණා උදව් කරගන්න.
ජනවාරි 1 වෙනි බ්‍රහස්පතින්දා එන ඊට පහුවෙනි දවස් තමයි දෙසැම්බර් 31ට එන්න ඕන. කවද්ද? සිකුරාදා. ඔන්න අපි 2024 වර්ෂයට අවසන් කරා. අපෙන් අහන්නේ 2025 වර්ෂයේ මාර්තු 30. අපි ඉස්සෙල්ලම හොයාගමු ජනවාරි. ජනවාරි 1 වෙනිදා අපිට කියන්න පුළුවන් 24 දෙසැම්බර් 31 සිකුරාදා නම් 25 ජනවාරි 1 වෙනිදා සිකුරාදා පස්සේ දවසේනේ කවද්ද? සෙනසුරාදා. එතකොට දැන් අපිට අවුරුද්දේ මාර්තු 30 තමයි ඕන. මාර්තු 30 දවස. අපිට පුළුවන් පුතේ මම මෙතන කිව්වා නේද? ඕනම මාසයක පළවෙනිදා 29 සමානයි කියලා. අන්න මේක උදව් කරන් අපිට මෙතනින් ඉක්මනටම යන්න පුළුවන්. ජනවාරි 1 වෙනි සෙනසුරාදා නම් ජනවාරි 29 අපිට කියන්න පුළුවන් සෙනසුරාදා කියලා. ජනවාරි මාසය ඉවර වෙන්නේ දින 31කින්. දින 31කින් අවසන් වෙන මාස පුතාල දන්නවා. ජගෝරිස් මාමා නැගිට ජුලිටයි අග්ගලා ඔක්කොම දෙයි. අනේ සින්දුවේ වචනවල මුල අකුඩෙන් පටන් ගන්න මාස හැම එකක්ම ඉවර වෙන්නේ 31කින්. ජගෝරිස් මාමා නැගිට ජුලිටයි අග්ගලා ඔක්කොම දෙයි. එහෙනම් ජනවාරි කියන්නේ ජගෝරිස්. එතකොට ජනවාරි 31කින් අවසන් වෙන්නේ. 29 සෙනසුරාදා නම් 30 ඉරිදා 31 සඳුදා. ජනවාරි මාසය ඉවරයි. පෙබරවාරි මාසෙට යමු. පෙබරවාරි මාසේ 1 වෙනිදා පුතේ සවුන්දන් පස්සේ දවසේනේ කවද්ද? අඟහරුවාදා. අපිට පුළුවන් ඔන්න මෙතන පුතේ පෙබරවාරි මාසය ගැන එනකොට විශේෂයෙන්ම පෙබරවාරි මාසය ගැන අවධානය යොමු කරන්න ඕන වර්ෂයත් එක්ක. 2025 වර්ෂය කියන්නේ සාමාන්‍ය වර්ෂය. සාමාන්‍ය වර්ෂයේ පුතේ පෙබරවාරි මාසයේ තියෙන දින 28යි. අධික වර්ෂයක තමයි 29ක් තියෙන්නේ. එහෙනම් මේක ගෙලින්ම 29 හොයාගන්න බෑ. 29 හොයාගන්න නම් 29ට එන්නේ අඟහරුවාදා තමයි. හැබැයි 29ට කලින් දවස නම් 28නේ. 28 කියන්නේ අඟහරුවාදා කලින් දවස් අපිට කියන්න පුළුවන් කවද්ද? සඳුදා. එහෙනම් 28 සඳුදා නම් මේ මාස ඉවර වෙනවා. ඉතින් යන්න පුළුවන් අපිට මාර්තු මාසෙට. මාර්තු මාසෙට යමු. මාර්තු 1 වෙනිදා මාර්තු 1 වෙනිදා එතකොට ගන්න පුළුවන්. මෙතන පෙබරවාරි මාසෙ උනේ සඳුදා මාර්තු 1 වෙනිදා අඟහරුවාදා. ඊට පස්සේ අපිට මාර්තු 30නේ අපිට 29 කෙලිම හොයාගන්න පුළුවන්. අඟහරුවාදා. එහෙනම් 30 අපිට දැන් කියන්න පුළුවන්ද බැරිද? දැන් කියන්න පුළුවන්. ඉතින් 29 තෙක්ම හොයලා ඉවරයි. එහෙනම් 30 කවද්ද? අඟහරුවාදෙන් පස්සේ දවස බදාදා. එහෙනම් 2023 ජනවාරි 1 වෙනිදා බදාදා නම් 25 මාර්තු 30 දවසට එන්නේ ඒත් බදාදා දවසක්මයි. එහෙනම් උත්තරය හොයාගන්න අපිට ගොඩක් කරුණු මේ ගානත් එක්ක පුතාලා ඉගෙන ගත්තා. මේ කරුණු ටික පුතාලා පාඩම් කරගන්න මතක තියාගන්න. මේ වගේ ගානක් ආවොත් ඉතා ඉක්මනින් ඒ ගානේ පිළිතුර හොයාගන්න අපිට මේ දේවල් උදව් කරගන්න පුළුවන්. එහෙනම් පිළිතුර 30 වෙනිදා කියන්නේ මාර්තු බදාදා දවස. එහෙනම් අපි මේ වීඩියෝ මෙතනින් නවත්තනවා. ආයෙත් දවසක හම්බ වෙමු.